හවසුලංගු වෙන්න කලින් යමංගුරුන් වහන්සේ ගෙදර. දැන් ඉතින් හිටියා කියලා වැඩකුත් නැහැ නෝ. ඒක හොඳ කමරාලේ. මම දැන් ඔයින් ගියා මේ ගෙදරටලා ඉන්නේ නැතුව එක එක අඩි අක්කෝ වයන්ට යනකොට ඔහෙට හොඳ පාඩම්. උඹ දන්න කෙන්ගෙඩියක් නෑ බොල යෝධියේ. ඔන්න ඔක තවපන් අම්මෝ. හොඳට කාපන් මගේ මුදුප්පුවා. දැන් ඉතින් ඔබේ හැදෙන වයස ඔය තුවල්ලා පැනලා හිටියා වගේ නෙමෙයි. හොඳට කණ්ඩත් ඕනේ. තේරුණා උඹට? මම මේ නාන මණ්ඩිය ළඟට ගොයින් එනකන් ඔය ටික හොඳට පුතිපන්. දුකේ බෑවල මේ කුකුල්ලු ටික දැක්කම නම් අම්මෝ ටිකදී ගත්තනම් උඹල කාට හරි සුමානයක් යනකම් මට රාතොල ගෑවෑකි. අම්මේ අන්දිරිස්සුන්නේ නන් හොඳට නිදි ඇති. දිංගිත්තක් විපරං කොරලා බලන්ඩුනේ. මොකද බොල මුන් ටික කෑ ගහන්නේ? සද්දන කරින්දි පියෝ. වන සතෙක්වත් පැනලාද බොල කූඩුවට? අපච්චියේ බොල පල් හොරෙක් නේද? මේක මයි කුකුල්ලු වරකම් කරන්න ඇවිල්ලා. මෙන්න හොරෙක් මල්ලිලා වයි අද නම් මට බේරුමක් නැති වෙයි වගේ. මේ වගේ දෙයක් නම් හතුරෙකුටවත් වෙන්න එපා. අනේ වේ. ගමැත්තෝ මට නම් ඉතින් උඹලාගේ දිහා එන්න වෙන්නේ නැහැ. මගේ මේ කකුල අමාරුවත් එක්ක මට මේ ඇවිද ගන්නවත් බැරුවින්නේ බොල. මම උඹට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රේ පුරුදු කරන්න. එතකොට ආවරයිනේ. එතකොට උඹේ හිත මන අපේ ඉන්න යකෙක් උඹට කොටු කරගන්න පුළුවන් බොල ගමරාලේ. අපේ බොල කුරුන්නාන්සේ ඒකනම් කදිම අදහසක් නෑ බොල. එතකොට මට පුළුවන් ඕනම යකෙක් අල්ලගන්න ගුරුන්වහන්සේ කිව්වා වගේ. හැබැයි ඉතින් ගුරුන්වහන්සේ කොහොම ඉතින් ඕක කරන්නේ? මම ඕවා ගැන මම හංකාසියක්වත් දන්නේ නෑ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි බොල ගමරාලේ. මම ළඟ තියෙනවා 108 වාරයක් මටුරලා ජප කරපු බෝතල් මහා බලකටු බෝතලයක්. උඹට මම ඒක දෙන්න. උඹට කියලා දෙන්න ඒ මන්තරේ හොඳට ජප කරලා ඒ මූඩිය අරපම් බෝතලේ ගමරාලේ. ඊට පස්සේ උඹට හිතේ ඉන්න ඕනම යකෙක් ඒ බෝතලේට ඇදලා කොටු කරලා ගන්න පුළුවන්. තේරුණයි උඹට? මේක නම් අපූර්ව අදහසක් නොවැ ගුරුන්වහන්සේ. ඒක නොවේ ඉතින් මම කිව්වේ උඹට. එහෙනම් අද හවස දේවාල පැත්තේ වරින්. එහෙමයි ගුරුන්වහන්සේ. මම හවස් ජාමේ ඉන්නම් ඔය පැත්තේ. අද බැල ගන්නකෝ. ආරච්චි මහත්තයෝ පිච්චෙනවා. මොකෑ බොල ඔබ මේ කෑ ගහන්නේ? කුකුල් හොරකමේ ගිය මදිවට කෑ ගහන්නත් එනවද උඹ? ඔන්න හින්දි පියරා වෙනකන් අද දෙහන්න උඹල ඔබම තෝවද? කුකුල් හොරකමේ යන්න. අම්මා ඉන්න බැලුවා දැවිල්ලා. ආරච්චි මහත්තයෝ අනේ නං හරි බොල ගමැත්තෝ. දැන් මේ බෝතලේ අරන් ගිහින් මං කියපු මන්තරේ මතුරලා බෝතලේ අරපන්. එතකොට ඔබ ඔය කියන ඩවලයක් ආම ඕක ඇස්සටම කොටු වෙයි.
අම්මෝ එනම් කුකුල් හොඩකමේ යන්න නැතුවා. අම්මෝ ඕම ඉඳින් කාගෙද බොල මේ හරක් ටික පේන විදියට නම් ගමරාලයාගේ වගේ කුකුල්ලු වගේද මුල හරක්. අම්මෝ කුකුල්ලු කොටුවක් කඩනවට වැඩිය එක හරකෙන් දුන්නම කොච්චර ලාභයි මට. හොඳයි පුතේ බලමුකෝ. හොරකම් කරන උම්මට පේන්න බැරුවා. මම උඹව ගිලිනවා. එහෙමද ඔබ මාව ගිලින්න ඇදුවොත් මම ගමරාලේට ආරෝ කමරාලේ මෙන්න උඹ අල්ලගන්න යකෙක් ඇවිල්ලා කමරාලේ මොක කිව්වා බොල කමරාලයා මිනී කන කමරාලයා උන්දයි ගෙදර තමයි මේ. හැබැයි උඹ කිව්වොත් එහෙම මම කියනවා මෙන්න ගමරාලේ උඹේ අරක් වඩකම් කරන්න ඇවිල්ලා කියලා. මං කියනවා මෙන්න ගමරාලේ මෙන්න උඹව අල්ලගෙන යන්න යකෙක් ඇවිල්ලා ගමරාලේ මෙන්න උඹේ අරක් වඩකම් කරන්න මේක නම් අදාගන්න බෑ නෑ බුල. හොය හිටපු දවල යකා මාව හොයාගෙන ඇවිල්ලා. අම්මෝ හොඳයි පුතේ ඒ මදුවට අර පල්හොරත් ඇවිල්ලා. පුතෝ මම දැන් ගමරාලේව හරවනවා. ගමරාලේ මෙන්න අර කොරෙක් ඇවිල්ලා ගමරාලේ. අනේ ගමනාලේ ඔබ කෑමේ පැත්තේ බොල කුකුල් හොරකමේ ගියා මදිවට හරක් හොරකමෙන්ට පටන් ගත්තද? හැබැයි පුතා